මාගේ নমස්කාරය වේවා. දෙවන කොට අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ඕලුවැවේ මුදිතානන්ද උඩුදුම්බර කේමරතන යන සාමණේර දිනම උගතමනා මනදහම් පූර්ණ කොට විසිවස් සපිරු කල්හි තම ගුරු දේවයානන් වහන්සේ වන පූජ්‍ය කොත්මලේ චන්දානන්ද හිමිපාණන්ගේ අනුදැනුම සහ මග පින්වීම පරිදි අස්ගිරි මහා විහාරයේ අතිගරු මහා නායක හිමියන් බැහැදක තුටු පඬුරු පුදා පසඟ පිහිටුවා වැඳ එකත් පස්ව හිඳ තමන් වහන්සේ බණ දහමින් ආඩ්‍ය වී ඇති හේයින් ලෝ වැඩ පිණිසත් සසුන් වැඩ පිණිසත් උපසම්පදා සීලෙහි පිහිටුවන මෙන් අයද සිටි කල්හි ලෝපතල කරුණාවෙන් අතිගරු මහානායක හිමියන් යහපති කියා අවසර දුන් හේයින් ව්‍යවහාර වර්ෂ 2026ක් වූ ජූනි මාස 9 වන දින එළඹි සුබ මුහුර්තයෙන් ඓතිහාසික අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී අදිශීල සංඛ්‍යාත උපසම්පදා සීලෙහි පිහිටුවන්නට යෙදුණි. මේ වගක් සැලවෝ සතර පේරුවේ දායක කාරකාදීන් ඉතා සතුටින් ඉපිල බැතියෙන් මත්ව තොරන් බැඳ පෙරහර කරවා පෙරහර පෙරටු කොට පයට පාවාඩ අතුරා හිසට මුතුකුඩ ඔසවා උපසපන් දෙනම වහන්සේ පාගමනින් මේ පින්බිමට වැඩම කරවා පාදෝවනය කොට බැති සිතින් යුතුව සුදුසු අසුන් මත වඩා හිඳුවන ලද්දේ වීය. එතකුදු නැනවතුණු පින්වන්ත දායකයින් සරල වූත් කුඩා වූත් එහෙත් ගරු ගාම්භීර සම්පන්න වූත් පිළිගැනීමේ උත්සව සභාවක් කඩමුඩියේ සරිකොටලන්නට වම්හ. සූදානම් වන්නේ මංගල පහන් සිලු ආලෝකමත් කරන්නටයි. ඒ සඳහා අපගේ ගෞරවය ලැබමින් සිලා දිනමගේ දෙමෝපියන්ට මා ගෞරවයෙන් ආරාධනා කරන සිටිනවා පොල්තිල් පහන් ගල්වන්න. ඒත් එක්කම අපේ වෙනද ව්‍යාපාරික ඒත් එක්කම අපේ ප්‍රදේශයට ගමට විශාල සේවයක් කර දේශපාලන කරණිය බොහොම ඉහළින් ඉන්න අපේ W සෝමදාස මැතිතුමනි ඔබතුමත් අපෙන් ආරාධනා කරනවා මංගල පහන් ප්‍රදීපය දැල්වීමේ කාර්යය සඳහා. ඒත් එක්කම අපිට මේ අවස්ථාවේ අමතක කරන්නට බෑ මේ පාණකාවේ හිටපු විහාරාධිපති අපේ ගරුතර ප්‍රේමානන්ද ස්වාමීන් වහන්සේ මේ හාමුදුරුවෝ එතුමියට මම ආරාධනා කරනවා මේ කාර්යය සඳහා සහභාගී වෙන්නට කියලා. දසස් හාමුදුරුවනේ ඔබ වහන්සේට හිස නවමිනුයි මම මේ කාර්යය ඉෂ්ට කරේ ආරාධනා කළේ. මේ කාර්යභාරයේදී අපත් සමග විශාල සේවයක් කරා මේ ගමේ ප්‍රදේශයේ තරුණ පිරිස්. මේ තරුණ පිරිස් සියලු දෙනා නියෝජනය කරමින් ජේ.ඒ. සුනිල් සාන්ත ජයපඩි මහත්මයාට ඒ කියන්නේ අපේ සාන්ත මාමට ඔබ ඒ තරුණ කොටස් පිළිබිඹු කරන අපු කැඩපතක් වෙනවා. ඔබතුමන්ටත් ආරාධනා කරනවා මංගල ප්‍රදීපයේ දැල්වීමේ කාර්යභාරය සඳහා. ආචාර්ය ඒත් එක්කම හිටපු පාඨශාලාචාර්ය කමලා තුරුකු මැතිණියනි ඔබතුමීලත් අපගේ ගෞරවනීය ආරාධනය. ඒත් එක්කම අපේ සීල ව්‍යාපාරයේ පාලකා පුරාණ යාගේ සීල ව්‍යාපාරයේ නියෝජනය කරමින් අපේ ලීලාවතී මැණිකේ රාණි බුදුමිය ආරාධනය ලැබෙනවා මංගල පහන් ප්‍රදීපයේ ආලෝකමත් කරන්නට පැමිණෙන්නට කියා. මෙතෙන් පැමිණ ඒ කාර්ය සඳහා අප එකතු භාගවන්නට කියා මම ආරාධනා කරනවා. ඒත් එක්කම අපේ දහම් පාසලේ ආචාර්ය හිටපු විදුහල්පති ජයසේකර මහත්මයා ඔබතුමාත් අපේ ලයිස්තුවේ හිඳිනවා. බොහොම ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කරලා සිටිනවා.
පිරිස පංචශීලයේ පිහිටුවීමේ කාර්ය ඒ සඳහා මා බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පානකාව පුරාණ විහාරවාසී මහනුවර ශ්‍රී නාලානන්දා මහපිරිවෙන්හි උසස් අධ්‍යාපනය හදාරන අභිනව උපසම්පදාලාභී පූජ්‍ය උඩුදුම්බර කේමරතන හිමිපාණන් වහන්සේ වෙත සරණ පංචශීලයේ සමාදන් වීම සඳහා තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මණී සික්ඛාපදං සමාදියාමි පිළිගැනීමේ කතාව සහ අරමුණ පැහැදිලි කිරීම සඳහා පානකාව පුරාණ විහාරාධිපති රාජාංගනය සදහම් අරණ ත්‍රිපිටක පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ සදහම් යාත්‍රා ජාතික වැඩසටහනේ නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද මනෝ උපදේශක පූජ්‍ය කොත්මලේ චන්දානන්ද හිමිපාණන් වහන්සේට ගෞරවයෙන් ශීර්ෂ ප්‍රණාමයෙන් යුක්තව ආරාධනා කර සිටු ලබනවා. රුවන් සරණයි තේරාසනාසිංහ ශ්‍රීමද් නායක මාහිමිපාණන් වහන්සේලා වර ප්‍රමුඛ සම්පූජනීය වන්දනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාකාමී පින්වතුනි පින්වතියනි අද දවසේදී පානකාව පුරාණ විහාරස්ථානය තුල සිද්ධ කෙරෙන විශේෂයෙන්ම මාගේත් ඒ වගේම හබුදුගල ශ්‍රී දේවානන්ද විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවාර්හ පානකාවේ යසස්සී පඬිත් හාමුදුරන් වහන්සේ කියන අප දෙනම වහන්සේගේ උපසම්පදා ශිෂ්‍යයන් වශයෙන් උතුම් උපසම්පදා සීලයේ පිහිටියා වූ අපගේ ඕලුවැවේ මුදිතානන්ද ආශ්‍රමතුන් වහන්සේ වගේම උඩුදුම්බර කේමරතන ආශ්‍රමතුන් වහන්සේ කියන ශිෂ්‍ය දෙනම වහන්සේ උපසම්පදා ලාභීත්වයෙන් අනතුරුව සතර බේරුවේ දායක කාරකාදීන් විසින් පිළිගැනීම වෙනුවෙන් සිද්ධ කරන්නට යෙදෙන
මේ පිළිගැනීමේ පින්කම උත්සවය වෙනුවෙන් පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීමයි මා වෙත පැවරී තිබෙන්නේ. ඒ අනුව පළමුව උතුම් ආර්ය මහා සංඝරත්නයයි පිළිගන්නට මා බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මාගේ ගෞරවනීය පානකාවේ යසස්සි පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් ආරාධනාව මත මෙම පුණ්‍ය භූමියට වැඩම කොට වදාළ රන්වල පුරාණ විහාරය, අරඹේගම පුරාණ විහාරය යන උභය විහාරාධිපති, විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති, සතරකෝරළ මහදිසාවේ සමත බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක අතිගෞරවාහාර ඉඹුල්ගල සුමංගල නායක මාහිම්පාණන් වහන්සේ පාදාභිවන්දනයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම යට්ටෝගොඩ සතිපට්ඨානාරාමාධිපති විශ්‍රාමලත් පරිවේනාචාර්ය, දේවාලයේගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති දුරන්දර, අතිගෞරවාහාර සියඹලාපිටියේ ශ්‍රී සෝමානන්දාභිදාන බෙලිගල් කිනිගොඩ දෙකෝරළේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම ජීවාන පුරාණ විහාරය, ඇඳුරාපොත සදර්ථෝදය පිරිවෙන් විහාරය ඇතුළු විහාරගණයේ විහාරාධිපතිත්වයෙන් පිදුම් ලබන විශ්‍රාමල සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අතිගෞරවාහාර කිනිගම ධම්මානන්ද බෙලිගල් කෝරළේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම මැදගොඩ ලන්දු ශ්‍රී සිද්ධාර්ථාරාමාධිපති කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී, දඹදෙණිය විද්‍යාපීඨයේ නියෝජ්‍ය පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, දර්ශනපති රාජකීය පණ්ඩිත නෙළුම්දෙණියේ ධම්මදස්සි නායක මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම විශේෂයෙන්ම ඇකිරියගල විද්‍යා නිවාස පිරිවෙන් විහාරස්ථානයේ ඇතුළු එම විහාරගණයේ විහාරාධිපතිත්වයෙන් පිදුම් ලබන පරිවේනාධ්‍යක්ෂක, ඒ වගේම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ විශ්‍රාමල ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දුරන්දර, අතිගෞරවාර්හ ඇකිරියගල ශ්‍රී නන්දාභිදාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාධ්‍යාය නායක මාහිමිපාණන් වහන්සේ බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. උන්වහන්සේ මා සේවය කරනු ලබන පිරිවෙන් විහාරස්ථානයේ ගරු කෘත්‍යාධිකාරී නායක මාහිමිපාණන් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම වේරගොඩ වලගම්බා ගල්ලෙන් රාජමහා විහාරාධිපති, ඇකිරියගල විද්‍යා නිවාස පිරිවෙන් ගරු පරිවේනාධිපති දුරන්දර, අතිගෞරවාහාර මායලියේ විජිත අභිදාන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ කෑගලු දිසාවේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම ඓතිහාසික මාම්පිට රජ මහා විහාරය ඇතුළු විහාරගණයේ විහාරාධිපති දුරන්දර, අතිගෞරවාහාර යටිහල් ඔළුවේ විමල රතනාභිදාන බෙලිගල් කෝරළේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම වෑවැලදෙණිය ශ්‍රී මහින්දෝදය පිරිවෙන් විශ්‍රාමලත් පරිවේනාධිපති දුරන්දර, සියඹලාපිටිය බෝධිමළු විහාරාධිපති වහන්සේ, ඒ වගේම වෑවැලදෙණිය ශ්‍රී මහින්දෝදය පිරිවෙන් විශ්‍රාමලත් පරිවේනාධිපති පිරිවෙන් විහාරවාසී, තරණගල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කෑගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී ගෞරවහාර අස්මඩලේ ධම්මරතන පණ්ඩිත මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම පිටිහුම ශ්‍රී සෛල බිම්බාරාමාධිපති කෑගල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී යාරාපිටියේ නන්දරතන ගෞරවනීය පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම බිසෝවෙල රාජමහා විහාරාධිපති කාව්‍ය ශ්‍රී ගෞරවාර්හ සමිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයේ විශේෂයෙන්ම මේ අවස්ථාවට වැඩම කර සිටිනවා අඹම්පිටිය විහාරවාසී අපේ කහවත්තේ විමල රතන ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම අපගේ මූලස්ථානය වන අස්ගිරි මහා විහාර පිරිවෙන නියෝජනය කරමින් අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි ජ්‍යෙෂ්ඨාචාර්ය අප කල්යාණ මිත්‍ර රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී අඹලියද්දේ ධම්මානන්ද පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම අපගේ මුල් ගම් ප්‍රදේශය වන අපේ රාජාංගනීය ප්‍රදේශයේ ශ්‍රී විද්‍යාජෝති පිරිවෙනෙහි ආචාර්ය අපගේ ධර්මාචාර්යයන් වහන්සේ නමක් වන අතිගෞරවනීය පණ්ඩිත හාමුදුරුවන් වහන්සේත් වැඩම කොට වදාලා මේ ආදී කොටගත් ගෞරවනීය මහා සංඝරත්නයේ, ඒ වගේම අපගෙන් අධ්‍යාපනයේ හැදෑරුව අපගේ දයාබර ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා බොහෝ දෙනෙක් වැඩම කර සිටිනවා.
ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර හිතවත් මහා සංඝරත්නයේ වැඩම කර සිටින සංඝරත්නයම ඉතාමත් ගෞරව නමස්කාර පෙරදැරිව මේ උත්සව සභාව වෙත පිළිගන්නවා කියන කාරණාව මතක් කරනවා. මේ දායක කාරකාදීන් හැම දෙනාම මහා සංඝරත්නයේ පිළිගැනීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. ඒ වගේම විශේෂයෙන්ම මට පොඩි අතපසුවීමක් වුණා. අපේ කල්යාණ මිත්‍ර දඬුවලගනේ ශ්‍රී චන්දෝදය පිරිවෙන් ගරු පරිවෙනාධිපති දඬුවලගනේ පුරාණ විහාරය ඇතුළේම විහාරගණයේ විහාරාධීශවර ගලිගමුව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී අඹම්පිටියේ මහින්ද ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ උන්වහන්සේත් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් විශේෂයෙන්ම මේ උත්සව සභාවේ ආරමුණ පිළිබඳව කෙටියෙන් නමුත් පැහැදිලි කරනවා නම් අපගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා දෙනමගේ උපසම්පදා පින්කම වෙනුවෙනුයි මේ සියලු කටයුතු ඉතාමත් කෙටි කාලයක් තුලදී සූදානම් වෙන්නට යෙදුනේ. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම ගෞරවනීය මහා සංඝරත්නයේ වගේම මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා මේ ස්ථානයට අපගේ ආරාධනය අනුව පැමිණ සිටිනවා. විශේෂයෙන්ම රාජ්‍ය අංශය නියෝජනය කරමින් ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතනවල බෞද්ධ කටයුතු සමායෝජක තුමියන්ලා ග්‍රාම නිලධාරී තුමියන්ලා ඇතුළු ඒ රාජ්‍ය අංශය නියෝජනය කරමින් පැමිණි හැම දෙනාමත් අපි බොහොම ශාසන ලැබිව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට පැමිණ සිටිනවා ගිහි ආරාධිතින් හැටියට අපේ ආරාධනාව අනුව අපේ සත්පුරුෂ පින්වත් පිරිස ඒ වගේම පානකාව මහවිදුහලේ විදුහල්පතිතුමන් ඒ වගේම බෙරගල විද්‍යාලයේ නියෝජනය කරමින් ආචාර්ය මණ්ඩලය මං හිතන්නේ විදුහල්පතිතුමියත් පැමිණ සිටියා. මේ ආදී වශයෙන් නම් සඳහන් කරන්නට කාලයක් මේ මොහොතේ නොමැති බැවින් ඒ අනුව රාජ්‍ය අංශය ආදී නියෝජනය කරමින් විවිධ ආයතනය නියෝජනය කරමින් පැමිණි හැමදෙනාමත් බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම අපේ පොඩි හාමුදුරන් වහන්සේලා දෙනමගේ ඥාතීන් නියෝජනය කරමින් මව්පියන් සහිත වූ ඒ ඥාතීන් පිරිස පැමිණ සිටිනවා. ඒ වගේම අපේ සඳහම් අරණ ත්‍රිපිටක පරේක්ෂණ ආයතනය පිහිටා තිබෙන ඒ රාජාංගනීය ප්‍රදේශයේ අපි පුංචි කාලේ ඉඳන් හැදුන වැඩුණු ප්‍රදේශයේ අපේ සත්පුරුෂ දායක පින්වත් පිරිස බොහෝ ප්‍රමාණයක් පැමිණ සිටිනවා. ඒ වගේම අපේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාගේ මව්පියන් සහිත වූ ඥාතීන් පැමිණ සිටිනවා. ඒ හැම දෙනාමත් මේ වෙලාවේදී බොහොම ශාසන ලැබිව පිළිගනු ලබනවා. ඒ වගේම මේ සියලු කටයුතු වල බරදරමින් උරදෙමින් කටයුතු කළා වූ අපේ සතර පේරුවේ පින්වත් දායක කාරකාදීන් අසල්වාසී ගම්මැසි පින්වතුන් ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වන නම් වශයෙන් සඳහන් කළ නොකළ ඔබ හැම දෙනාම විහාරස්ථානයේ වෙනුවෙන් බොහොම කරුණා පෙරදැරිව පිළිගනු ලබනවා. ඉතින් විශේෂයෙන්ම මේ මොහොතේදී මතක් කරන්න ඕනි පුංචි වෙලාවක් රැගෙන මේ අවස්ථාවට වැඩම නොකලත් අප ගුරුදේවයන් වහන්සේ අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි විශ්‍රාමලත් පරිවෙනාධිපති දුරන්දර තෙල්දෙණිය ශ්‍රී නාලන්දා පිරිවෙන් කෘත්‍යාධිකාරී ඒ වගේම අතිගෞරවාර්හ ශාස්ත්‍රපති පණ්ඩිත නාරම්පනාවේ සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දාභිදාන ශාමෝපාලි වංශික අස්ගිරි මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක අපගේ ගුරුදේවයන් වහන්සේ මේ අවස්ථාවට වැඩම නොකලත් උන්වහන්සේ ඊටමත් নমස්කාර පෙරදැරිව පුණ්‍යානුමෝදනා පූර්වකව මේ මොහොතේදී සිහිපත් කර සිටිනවා. ඒ වගේම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා මෙම විහාරස්ථානයේ විහාරාධිපති ධූරීව වැඩ වාසය කොට මේ ස්ථානය අපිට බාර කර වදාළ මේ වන විට ඇමරිකාව වැඩ වාසය කරන පානකාවේ පේමානන්ද ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ බොහොම පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කර සිටිනවා. ඒ වගේම මේ සෑම කාර්යයක් අසලම මා ළඟින් සිටමින් මට මහා ශක්තියක් වෙමින් උපසම්පදාවේදී මාගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා දෙනමටත් ආචාර්යත්වයෙන් උසුලන්නට යෙදුනා වූ අප කල්යාණ මිත්‍ර හබුදුගල ශ්‍රී දේවානන්ද විහාරයේ විහාරාධිපති ඒ වගේම පාඨශාලාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත ශාස්ත්‍රපති පානකාවේ යසස්ය අපේ ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ බොහොම নমස්කාර පෙරදැරිව පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමින් පිළිගනු ලබනවා. ඒ වගේම අධිපති ධූරයේ ඉසුලුවා වූ අතිගෞරවාර්හ රත්ගම විපස්සී අභිධාන අස්ගිරි මහා විහාර පාර්ශවයේ කෑගලු දිසාවේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේ
අපවත් වී වදාළ නායක මාහිමිපාණන් වහන්සේ බොහොම කෘතවේදී පූර්වකව සිහිපත් කර සිටිනවා. ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ මා ඇසින් නොදැක සිටියත් උන්වහන්සේ මන් දැකලවත් නැහැ. නමුත් උන්වහන්සේ මේ විහාරාදී සියල්ල නිර්මාණය කරලා අද වන විට අපිට මේ සියලු කටයුතු සිද්ධ කරගෙන යන්නට උන්වහන්සේ මහා ශක්තියක් බවට පත් වෙලා තිබෙනවා. උන්වහන්සේගේ ඒ කටයුතු ආදිය. ඉතින් උන්වහන්සේ උතුම් වූ පුණ්‍යානුමෝදනා පූර්වකව මේ වෙලාවේදී සිහිපත් කර සිටිනවා. ඉතින් අද දවසේදී පොඩි හාමුදුරන් වහන්සේලාගේ උපසම්පදා පින්කමයි පැවැත්වෙන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේලාටත් අපේ බාහිරින් පැමිණි පින්වතුන්ටත් මතක් කළ යුතු කාරණේ වෙන්නේ මේ විහාරස්ථානය බාරගෙන අපි පැමිණියේ ජනවාරි මාසේ 3 වෙනිදා. විශේෂයෙන්ම ඊයේ දිනයේදී අපේ පානකාවේ පේමානන්ද ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ දුරකථනයෙන් මාහා සම්බන්ධ වෙලා අපේ ශ්‍රීමත් නායක මාහිමිපාණන් වහන්සේලාත් මේ දායක කාරකාදීනොත් රැඳී සිටින මේ උත්සව සභාවේ මේ කාරණා විශේෂයෙන් මතක් කරන්න කියන වග උන්වහන්සේ මට අනුශාසනා කරන්නට යෙදුණා. ඉතින් උන්වහන්සේ මේ විහාරස්ථානයේ විහාරාධිපති ධූරයේ ධර්මින් කටයුතු කරන්නට යෙදුණා. අපේ ගෞරවනීය යසස්වි පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ මේ විහාරස්ථාන කිහිපෙම කටයුතු සිද්ධ කරමින් මහා සේවයක් මේ දායක පින්වතු වෙනුවෙන් සිද්ධ කරන්නට යෙදුණා. මේ දායකයන්ගෙන් 80%ක්වත් මේ වෙනකොට මාව දැකලා තිබ්බෙවත් නෑ. පොඩි හාමුදුරුවන් වහන්සේලා දෙන්න කොහොමද දැකලා තිබ්බේ නෑ. උන්වහන්සේලා මහනුවර ප්‍රදේශයේ අධ්‍යාපනය ලැබමින් සිටි නිසා. නමුත් මේ කටයුත්ත යෙදිලා මේක කරන්න ඕනේ කියලා දායක සභාවට මතක් කරලා අපේ යසස්වි පණ්ඩිත හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා මත මේ කටයුත්ත අපි හදිසියේ සෝදානම් කරගත්තා. ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඊටමත් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරන්නේ මේ පින්වත් පිරිස මම හිතපු විදිහටත් වැඩිය 5-6 ගුණයකින් දස ගුණයකින් විතර මේ උත්සවය සාර්ථක කරගන්නට මහත්සේ දායකත්වයේ දරුවා උපකාර කළා. වෙහෙසුණා මාසයක් වගේ කෙටි කාලයක් තුල. ඉතින් අපේ සතර පෙරුවේ දායක කාරකාදීන් මේ සියල්ලම සංවිධානය කරමින් විශාල වශයෙන් ධනය, කාලය, ශ්‍රමය වියදම් කරමින් මේ විහාරස්ථානයේ අභිනවයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු ආදී සිද්ධ කරලා විහාරස්ථානයේ අඩුපාඩු සකස් කරලා උපසම්පදා පින්කම වෙනුවෙන් මහා වෙහෙසක් දරලා මං හිතනවා අද වෙන විට අපිට එහි ප්‍රතිඵලයේ භුක්ති විඳින්නට පුළුවන්. සාර්ථකව මේ උත්සව සභාව අපිට සිද්ධ කරගන්නටත් ඊයේ දිනේදී අස්ගිරි මහා විහාරයේ සිද්ධ කරන්නට යෙදුන උපසම්පදා විනය කර්මයේ කටයුතුත් අති සාර්ථකව සිද්ධ කරගන්නට ලැබුණා. ඒ පිළිබඳව අපගේ දායක කාරකාදීන්ට ඊටමත් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා, ස්තුතිය පළ කරනවා. මේ ස්තුති කතාව නොවුනත් නැවතමා මේ මොහොතේ උත්සව සභාව ආමන්ත්‍රණය නොකරන බැවින් විහාරස්ථානීය වෙනුවෙන් ස්තුති කිරීම වටින බවයි මාගේ අදහස වුණේ. ඉතින් කෙටියෙන් නමුත් කාල වේලාව ඉක්මව යන බැවින් මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා පැමිණි සහභාගී වුණ ඔබ හැම දෙනාමත් ඒ වගේම ශ්‍රීමත් මහා සංඝරත්නයත් අවසාන වශයෙන්ම කෘතවේදීව සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා පළ කර සිටමින් මෙම කටයුත්ත සාර්ථක කරගන්නට දන්සැල් දෙමින් මේ සැරසිලි ආදී සිද්ධ කරමින් කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන් උදව් උපකාර කොට මේ අවස්ථාවට පැමිණි නොපැමිණි ඔබ හැම දෙනාටම උතුම් වූ දාන පාරමිතාවන් පුරන්නට මේ සංසාර ගමන ඉක්මන් භවයේදී කෙටි කර ගන්නට මේ සිද්ධ කළා වූ පුණ්‍ය ශක්තියින් මහෝපකාරී වේවා කියන සිහිපත් කිරීම සිද්ධ කරමින් මාගේ පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම මෙතකින් නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. මීළඟට තිබෙන්නේ උපසම්පදා සීට්ටුව කියවීම. නයොත්පාන පුරාණ විහාරාධිකාරී මහනුවර අස්ගිරි මහා පිරිවනේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය අඹලියද්දී ධම්මානන්ද හිමිපාණන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඒ කාර්යභාරය අප වෙනුවෙන් ඉෂ්ට කර දෙන ලෙස. උපසම්පදාලාභයට පත් පොඩි හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් සිද්ධ කරන මේ පිළිගැනීමේ උත්සව සභාවට වැඩම කරන්නට යෙදුන
අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන කොටගත් ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අස්කිරි මහා විහාරය මූලික කරගෙන ඊයේ දවසේදී සිද්ධ වන්නට යෙදුණු ඒ උපසම්පදා විනය කර්මය සිද්ධ කිරීමෙන් අනතුරුව ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ඒ උපසම්පදා සීට්ටුව මේ අවස්ථාවට සහසම්බන්ධ වන මේ හැම දිනාගේම දැන ගැනීම පිණිස ප්‍රකාශයට පත් කරන්නයි මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මේ වගේ උත්සවයන් වලදී මේ උපසම්පදා සීට්ටුව ප්‍රකාශයට පත් කිරීම සිදු කරන්නේ ඒ උපසම්පදාවට සහසම්බන්ධ වන්නට නොහැකි වුණු ඒ උත්සවයට ඒ විනය කර්මය දැක බලා ගන්න නොහැකි වුණු ඒ සියලු දෙනාගේම දැන ගැනීම පිණිස උන්වහන්සේලා මේ වගේ උතුම් වූ තත්වයකට පත් වුණාය කියන ඒ කාරණාව මේ හැම දිනාටම අවබෝධ කර ගැනීම උදෙසායි මේ උපසම්පදා සීට්ටුව මේ වගේ අවස්ථාවන්හිදී අපි ප්‍රකාශයට පත් කරන්නේ. ඒ මා විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදෙන මේ උපසම්පදා සීට්ටුව හැමදෙනාම බොහොම සාවධානව ශ්‍රවණය කරන ලෙස මා මේ වෙලාවේදී තාමත්ම ගෞරවයෙන් යුක්තව මතක් කර සිටිනවා. උපසම්පදා සහතිකය ශ්‍රී බුද්ධ වර්ෂ ප්‍රමාණයෙන් 2570 වෙන්නේහි වෙසක් මස අව අටවක නම් තිතියලත් කුජ දින ශ්‍රී සෙන්ඛණ්ඩ සෛලාභිධාන ශ්‍රී වර්ධනපුරවරයෙහි ශ්‍රී හයගිරි විහාරාභ්‍යන්තරයෙහි සුප්‍රතිෂ්ඨිත මංගල උපෝසථාගාරයෙහිදී පූජ්‍ය පාදනාරම්පනාවේ ශ්‍රී ආනන්දාභිධාන අනුනායක ස්ථවිර පාදයන් වහන්සේ උපාධ්‍යායව පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම ස්ථවිරයන් වහන්සේ සහ පූජ්‍ය කලංකොට්ටියේ රාහුල ස්ථවිරයන් වහන්සේද යන දෙනම කර්මාචාර්යව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපන් ඕලුවැව ගමේ රත්නායක මුදියන්සේලාගේ ගමගෙදර කරුණාතිලක බණ්ඩාගේ පුත්‍ර වූ 2006ක් වූ ජූලි මස 13 වැනි දින උපන් මිතුන මදු සංකරත්නායක නැමැති කෑගල්ල ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානකාව පුරාණ විහාරයේ පූජ්‍ය කොත්මලේ චන්දානන්ද ස්ථවිර තඹුත්තේගම ගුරුගම ශ්‍රී බෝධි රතනාරයේ පූජ්‍ය මොරගොල්ලාගම නන්ද රතන ස්ථවිර සහ
තඹුත්තේගම ගුරුගම ශ්‍රී බෝධි රතනාරයේ පූජ්‍ය අමුණු කොලේ මෙත්තානන්ද ස්ථවිර යන තුන් නමගේ පබ්බංජේ ජංතේවාසී වූ 2021 වූ දෙසැම්බර් 19 වන දින පැවිදි වූ ඕලුවැවේ මුදිතානන්ද නැමැති සාමණේර නම යතෝක්ත කෑගල්ල ගලිගමුව පානකාව පුරාණ විහාරයේ පූජ්‍ය කොත්මලේ චන්දානන්ද ස්ථවිර සහ පානකාව ශ්‍රී දේවානන්ද විහාරයේ පූජ්‍ය පානකාවේ අසස්සී ස්ථවිර යන දෙනම ගුරු කොට උපසම්පදා කරන්නට යෙදුනා ඇත. ඒ වගත් මෙසේම මහනුවර අස්ගිරි මහා විහාරීය රාජෝපස්ථානීය පරම ධර්ම සභානම් වූ විංසත් වර්ගික කාරක මහා සංඝ සභාවේ සම්මතය පරිදි මහනුවර ශ්‍රී අස්ගිරි විජය සුන්දරාරාම විහාර පදවිය ලැබී කරවන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මහානායක ස්ථවිරයන් වහන්සේ වම් ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් නොත් විවහාර වර්ෂ 2026ක් වූ ජූනි මාස 9 වැනි දින මහනුවර අස්ගිරි මහා විහාරයේදී උපසම්පදා සහතිකය ශ්‍රී බුද්ධ වර්ෂ ප්‍රමාණයෙන් 2570 වෙනිහි වෙසක් මස අව අටවක නම් තිතියලත් කුජ දින ශ්‍රී සෙන්කණ්ඩ සෛලාභිධාන ශ්‍රී වර්ධනපුරවරයෙහි ශ්‍රී හයගිරි විහාරාභ්‍යන්තරයෙහි සුප්‍රතිෂ්ඨිත මංගල උපෝසථාගාරයෙහිදී පූජ්‍ය පාදනාරංපනාවේ ශ්‍රී ආනන්දාභිදාන අනුනායක ස්ථවිර පාදයන් වහන්සේ උපාධ්‍යායව පූජ්‍ය උරුලෑවත්තේ ධම්මකිත්ති ස්ථවිරයන් වහන්සේ සහ පූජ්‍ය විල්වල නන්දාරාම ස්ථවිරයන් වහන්සේද යන දිනම කර්මාචාර්යව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපන් උඩුදුම්බර ජනපදයේ
දිසානායක මුදියන් සේලාගේ කරුණාතිලකගේ පුත්‍ර වූ 2026ක් වූ අප්‍රේල් මස 28 වැනි දින උපන් චාමික හිරුෂාං බණ්ඩාර නමැති කෑගල්ල ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානකාව පුරාණ විහාරයේ පූජ්‍ය කොත්මලේ චන්දානන්ද ස්ථවිර සහ පානකාව ශ්‍රී දේවානන්ද විහාරයේ පූජ්‍ය පානකාවේ අසස්සී ස්ථවිර යන දෙනමගේ පබ්බජ්ජන්තේ වාසී වූ 2026ක් වූ පෙබරවාරි 16 වන දින පැවිදි වූ උඩුදුම්බර කේම රතන නැමැති සාමණේර නම යතෝක්ත කෑගල්ල ගලිගමුව පානකාව පුරාණ විහාරයේ පූජ්‍ය කොත්මලේ චන්දානන්ද ස්ථවිර සහ පානකාව ශ්‍රී දේවානන්ද විහාරයේ පූජ්‍ය පානකාවේ අසස්සී ස්ථවිර යන දෙනම ගුරු කොට උපසම්පදා කරන්නට යෙදුනා ඇත. මහා විහාරීය රාජෝපස්ථානීය පරම ධර්ම සභානම් වූ විංසත් වර්ගික කාරක මහා සංඝ සභාවේ සම්මතය පරිදි මහනුවර ශ්‍රී අස්ගිරි විජය සුන්දරාරාම විහාර පදවිය ලැබී කරවන මහා විහාර වංශික ශාමෝපාලි මහානිකායේ මහානායක ස්ථවිරයන් වහන්සේවම් ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් නොත් විවහාර වර්ෂ 2026ක් වූ ජූනි මාස 9 වැනි දින මහනුවර අස්කිරි මහා විහාරයේදී හැම දිනාටම තෙරුවන් සරණයි. රජ බොජුණක් නැතත් දන් කඳ ගෙනෙන්නම් ඇල්දිය උණුතියෙන් හිමි සතපවන්නම් පොඩි හාමුදුරුවන් බුදුබණ කියයි නම් සිප්කිරි උරන්නට අතහිත යොදන්නම් ගිලන් වුවොත් ළඟ වුවටැන් කරන්නම් අපේ හාමුදුරුවන් කිය කිය ළඟ හිඳින්නම් පොඩි හාමුදුරුවන් බුදුබණ කියයි නම්. අනුශාසනා කතාවක් සියම් මහානිකායේ මල්වතු විහාරය වෙනුවෙන් වන පැවිදි අනුශාසනා කතාව සඳහා මා ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාරයෙන් යුක්තව ආරාධනය කර සිටින බනවා රන්වල පුරාණ විහාරය අනබේගම පුරාණ විහාරය යන උභය විහාරාධිපති ශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති සතරකෝරළ මහදිසාවේ සමත බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ඉඹුල්ගල නම සඳහන් කරන්නට අවසරයි සුමන්ගල නාහිමි පහණන් වහන්සේ වෙත.
විනයෝ නාම ශාසනස්ස ආයු. මේ උතුම් පින්කම් අවස්ථාවට වැඩම වදාළ අපේ අදුරාපත සද්ධර්ථෝදය මහ පිරිවෙන ජීවාන පුරාණ විහාරය යන උභය විහාරාධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ශාස්ත්‍රපති අපේ කිනිගම ධම්මානන්ද අභිධාන ගරු කටයුතු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ අවස්ථාවට වැඩම වදාළ උතුම් මහා සංඝරත්නයන් අවසරයි. සදැහැති පින්නතුනි පින්නතියනි. කලකින් සහභාගී වෙන්නට නොලැබෙන ඊටාම උතුම් ශාසනික පුණ්‍යක්‍රියාවක් අද මේ පානකාව පුරාණ විහාරස්ථානයේදී ඔබට මේ දැක ගන්නට සහභාගී වෙන්නට අවස්ථාව ලැබී තිබෙන්නේ. අපේ සදැහැති පින්නතුන් තෙරුවන් සරණ ගිය පින්නතුන් විදිහට ජීවමාන රත්නයේ විදිහට සලකන්නේ ගරුතර මහා සංඝ රත්නය. එහෙම නැතුව කෙනෙකුට පැවිදි වෙන්න ඕනයි කියලා බාබර් සාප්පුවකට ගිහිල්ලා ඉස වාගෙන සිවුරක් කඩින් අරගෙන පොරව ගත්තට පැවිද්දෙක් වෙන්නේ නැහැ. මහා සංඝ රත්නය සහභාගීත්වයෙන් මේ පැවිද්ද සිදු වෙන්නට ඕන. ඒ වගේම පැවිද්දේ උච්චතම අවස්ථාව තමයි මේ උපසම්පදා. ඒකත් සඳහන් වෙනෝනේ අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා සීලය කියලා. දීර්ඝ අනුශාසනාවක් කරන්නට ඇත්ත වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අනුව මහා සංඝ රත්නය වැඩ සිටීම සදැහැති බෞද්ධ පින්නතුන්ට මහත් ආශිර්වාදයක්. මේ සහභාගී වුණ ඔබ හැම දෙනා මහා පුණ්‍යක්‍රියාවකට අද සහභාගී වුණා කියන හැඟීම ඇති කරන්ට මේ ශාසනික පිළිවෙත් ආරක්ෂා කරමින් ගරුතර මහා සංඝ රත්නයේ උපදෙස් ලබාගෙන සදැහැති දායක පින්නතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්ට උන්වහන්සේලාටත් බුද්ධ ආදී තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ආශිංසනය කරමින් මගේ අනුශාසනා කතාව මෙතකින් අවසන් කරනවා. ඔබ හැම දිනාට තුනුරුවන්ගේම සරණයි. ඓතිහාසික මාම්පිට රජමහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති බෙලිකල් කෝර්ලේ අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන සංඝනායක අවසරයි යටිහල් ඔළුවේ විමල රතන නායක හිමිපාණන් වහන්සේ වෙත සියලුම මහා සංඝරත්නයන් අවසරයි. මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම පින්වත් පින්නතියනි උපසම්පදාව ලැබූ පොඩි හාමුදුරන් වහන්සේලාගේ දෙමව්පියන් සහිත සියලුම ඥාතිවරුනි පින්වත්නි පින්නතියනි. ඉතින් මේ අවස්ථාවේදී මා හිතනවා මේ උපසම්පදාව ලැබූ ඕලුවැවේ මුදිතානන්ද පොඩි හාමුදුරන් වහන්සේ උඩුදුම්බර කේමරතන පොඩි හාමුදුරන් වහන්සේ යන දෙනමගේ උපසම්පන්ත මංගල්‍යයේ සිද්ධ වීම පිළිබඳව ඒ කාරණා කටයුතු ඊයේ මහනුවර අපේ අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී සිද්ධ කරලා විශේෂයෙන් උන්වහන්සේලා දෙනම පිළිගැනීමේ වැදගත් අවස්ථාවයි මේ සිදු කරනු ලබන්නේ. ඒ වගේම මූලික අනුශාසනාව තුළින් මහා සංඝරත්නයේ බලවත් ආශිර්වාදයේ සිහිපත් කරමින් ඒ උපසම්පදාව ලබාගත් අපේ පොඩි හාමුදුරන් වහන්සේලා දෙනමට මේ ශාසනික කාර්යභාරය හොඳින් සිද්ධ කරන්න බුද්ධ ධම්ම සංඝ සංඛ්‍යාත තුනුරුවන්ගේ ආශිර්වාදය නොවඩුව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මින් නිරෝගී භාවයේ චිරජීවනයේ ආයුරාරෝග්‍ය ආදී සම්පත් සැලසේවා කියන ප්‍රාර්ථනාවත් කරමින් පැමිණිච්ච ඔක්කොටමත් යහපතක්ම සිද්ධ වේවා කියලා ආශිර්වාද කරමින් අනුශාසනාව නිමා කරනවා. තෙරුවන් සරණයි. ආරාධනය රාමඤ්ඤ මහානිකාය වෙනුවෙන් වන පැවිදි අනුශාසනාව සඳහා අතිපූජ්‍ය ඇකිරියගල නන්ද නාහිම්පාණන් වහන්සේට අපගේ ආරාධනාව. වැඩමවා වැඩ සිටින රංගල පුරාණ විහාරාධිපති විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති සතරකෝර මහදිසාවේ සමත බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ඉඹුල්ගල නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පැමිණ සිටින සම්භාවනීය අමුත්තනේ පොඩි හාමුදුරන් වහන්සේලා දෙනමගේ මව්පියවරුනි සතර පෙරුවේ දායක පින්නතුනි තලම් වහන්සේලාට සිහිපත් කරන්නේ මේ ලබාගත්තා වූ පැවිදි ජීවිතයේ
වටිනාම අවස්ථාව තමයි උපසම්පදා භූමියට ඇතුළත් වීම. උපසම්පදාව අපි සංඝ රත්නයෙන් වැඳ නමස්කාර කරලා ආයාචනා කරලා ලබා ගන්න දෙයක්. අපි සාමණේර අවස්ථාවේ පසු වෙනකොට මෙන් ශික්ෂාපද වෙනම දසසීලයක් හැටියට එහෙම සමාදියාමි කියලා සමාදන් වීමක් නැහැ. එතනදී අනුශාසනාවක් කරමින් මහා සංඝරත්නය වෙනුවෙන් උන්වහන්සේලාට ඒ වගකීම් පවරනවා. මේ විදිහට සතර පරාජිකාව ඇතුළු ඒ 227ක් වූ ශික්ෂාපද සම්බන්ධයිනොත් ඒ වගේම අනිකුත් විනය ග්‍රන්ථවල විශේෂයෙන් විනය ග්‍රන්ථි 5 ඇතුළත් වෙන රාශියක් විනය ශික්ෂාවන්නේ ඊටා හොඳට හික්මෙමින් ඊටාම හොඳ විදිහට ඔබ වහන්සේලා කටයුතු කරගන්න ඕනේ කියන වගකීමක් පවරලා සම්මත කරනවා. දැන් ඔබ වහන්සේ ඒ වගකීම් දරාගෙන විනයානුකූලව කටයුතු කිරීමට සුදුසුයි කියන සම්මතය ලබා දෙනවා. නවක උපසම්පදා පොඩි හාමුදුරන් වහන්සේලා දෙනමට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ඒ යහපත් ශක්තියෙන් කායික මානසික ශක්තියෙන් උන්වහන්සේලා ලැබේවා. රාමඤ්ඤනිකායක අපේ සංඝ රත්නයේ ආශිර්වාදයක් උන්වහන්සේලාට ප්‍රකාශයට පත් කරනවා. විශේෂ වශයෙන් සියලු දෙනා වහන්සේගේ ආශිර්වාදය ප්‍රකාශ කරමින් මගේ කෙටි අනුශාසනාව අවසන් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. මීළඟට අමරපුර මහානිකාය වෙනුවෙන් වන පැවිදි අනුශාසනාව සඳහා අවස්ථාව ලබා දෙන්නටයි අප සූදානම් වන්නේ. ඒ සඳහා බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනය කර සිටිනු ලබනවා. දික්කොහුපිටිය ශ්‍රී විද්‍යා නිවාස මහපිරිවෙන් පරිවේනාධිපති ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ කෑගොළු දිසාවේ ප්‍රධාන සංඝනායක ප්‍රවීණාචාර්ය අවසරයි අතිපූජ්‍ය මායිලියේ විජිත නාහිමිපාණන් වහන්සේ වෙත බොහොමත් ගෞරවයෙන් උතුම් මහා සංඝරත්නයන් අවසරයි උපසම්පදාව පිළිබඳව මූලික වශයෙන් දැනගත යුතු කරුණු රාශියක් දැනගන්න ලැබුණා. මගේ අනුශාසනාව ඊට වඩා ටිකක් වෙනස් පැත්තකට යොමු කරන්න මට හිතුණා. දස්සනානං පසාදාය පසන්නානම් බීයෝ භාවාය. දකින උදවියගේ පැහැදීම ඇති වෙන ආකාරයටත් පැහැදිලා ඉන්න ඇත්තන්ගේ පැහැදීම වැඩි වෙන ආකාරයටත් ඇවතුම් පැවතුම් පැවැත්වීම ඇති කර ගැනීම. මේ తত্ত্বය හඳුනාගෙන කටයුතු කිරීම තුළින් අර අභියෝග ජය ගන්න පුළුවන් කියන එක දැනෙනවා. විශේෂ වශයෙන් තාක්ෂණික දියුණුවත් එක්ක භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටක පරිහරණය හුඟක් අඩු වෙලා තියෙන බව සමීක්ෂණ වාර්තා වලින් පැහැදිලි වෙලා තියෙනවා. බුදුදහම පිළිබඳව දක්වන ලැබියාව ඇල්ම කොච්චරද කියන එක දැන් ඉතාම පැහැදිලිව දකින්න ලැබෙනවා. අප බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. මැදගොඩලන්ද ශ්‍රී සිද්ධාර්ථාරාමාධිපති කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී දඹදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය පරිවේනාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති රාජකීය පඬිත අවසරයි නෙළුම්දෙණියේ ධම්මදස්සී නාහිමිපාණන් වහන්සේ වෙත වැඩම කර වැඩ සිටින ත්‍රිනිකායික අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රධාන අභිනව උපසම්පදාලාභී පොඩි හාමුදුරන් වහන්සේලාගේ ආදරණීය ගුරු හාමුදුරන් වහන්සේලා එවැගේම සෙනෙහබර දෙමව්පියන්
මේ ස්ථාන සපවිලා සිටින දේශපාලන අධිකාරිය ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තනි පින්වතුනි පිට්ටස්ය කරණන් නාස්ති අඹරපු එකක ආය අඹරන්න දෙයක් නැහැ. කතිකාවත සියල්ල අපේ හාමුදුරුවන් වහන්සේලාගේ මුවින් උවදන් තුලින් ඔබට අසන්නට ශ්‍රවණය කරන්නට ලැබුණා. වර්තමානයේ අපි පරම්පරා දෙකක ජීවත් වෙන්නේ. අනුශාසනාව කෙටි විය යුතුයි කියලා කිය මං කිව්වා ඒත් ගැටලුවක් නැති වුණත් විශේෂයෙන්ම මේ කාරණාව සම්බන්ධව වර්තමානයේ භික්ෂුවට තියෙන අභියෝගය වර්තමානයේ තාරුණ්‍යයේ පසුවෙන අපේ ආදරණීය පොඩි හාමුදුරන් වහන්සේලාගේ චර්යාවන් සහ නූතන පන්සල සහ ගිහි අතර තිබෙන මනා සුසංයෝගයේ සහ විසංයෝගය කියන ඒ ප්‍රධාන අභියෝග දෙකට වර්තමානයේ අපි මුණ පාලා තිබෙනවා. රාජ්‍ය මට්ටමින් ගත්තත් දේශපාලන වශයෙන් ගත්තත් තාක්ෂණික වශයෙන් ගත්තත් පන්සල් තුලින් ගත්තත් දායකාරකාදීන් ගත්තත් අද මොකක්ද අපට වෙලා තියෙන්නේ? අත්විඳ දුක්ඛන්ද කියනු බෑ මහමෙරයි සිත්කන්ද දුක්ඛන්ද සැලී නැහැ සවිබරයි. ජීවිතේ හැම පැත්තකින්ම අපි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා තමයි බෙල්ලට අපේ මේ කසාවත ගැට ගහන්නේ. එයාපු දවසේ ඉඳලා ජීවිතේ හැම වෙලාවෙම දායකව බලාපොරොත්තු වන්නේ පසේ බුදුවරු රහතුන් වහන්සේලාගේ ගමන් විලාසය. ඒ වගේම තමයි වෙනත් චර්යාවන් ගෙදර දොරේ හැදෙන ඔබේ ආදරණීය දරුවා 10 පන්තියටත් අද ගිහිලා වාඩි කරන යුගයේ මේ පුංචි හාමුදුරන් වහන්සේලා දිහා මේ හැම කෙනෙක්ම බලන්නේ වර්තමානයේ වැරදි දෘෂ්ටි කෝණයෙන්. ඇයි ඒකට හේතුව? එදා අපි දන්නවා අපි හැදුනේ ආදරණීය වැඩිහිටි ගුරුවරුන් ළඟ. මම දන්නවා මට මේ පානකා විහාරස්ථානය 1991 ජූලි 7 වෙනිදා අද වාගේ දැනට දැන කීපෙට පෙර අපි උපසම්පදා වුණේ. මේ පානකාවේ අපේ නායක හාමුදුරුවෝ අඹම්පිටියේ නායක හාමුදුරුවෝ අපි උපසම්පදල්ලා නතර කළේ දේවානන්ද විහාරස්ථානයේ නිර්මාණිල අඹම්පිටියේ විහාරස්ථානයේ. ඒ වෙලාවේ නායක හාමුදුරුවෝ සියලු දෙනාම හිටියා. පොඩි හාමුදුරුවෝත් හිටියා. විනීත හාමුදුරුවෝ මේ හැම දෙනාම හිටියා ඒ වෙනකොට. එතකොට ඒ දුන්න අවවාද ඒ පැරණි ගුරුවරුන් යටතේ හැදිච්ච ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලාට අද තියෙන අභියෝග නැහැ. මොකද අපි උදේ 5ට නැගිටින්නට ඕනේ. බැනපු බැනිලි සහාය කරාපු ක්‍රියාපු කටයුත්ත අධ්‍යාපනය ගත්තත් එදා පන්සල් වල තිබුණේ ලස්සනට හෝඩිය කියලා ලස්සන පොඩි හාමුදුරුවමක් නිර්මාණය කියන ආකාරය. පිල්ලම් කියන ශේස්ත්‍රයක් තිබුණා. අද පිල්ලම් කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් දන්නේ නැහැ සමහර විට. අපි දවල් දාන ටික වළඳලා නායකහරුව තමාට සැතපෙනකොට අපි එළියේ ඉඳන් අයන්න ආයන්න කිය අයනෝ කී අයන්නේ අයනෝ ආයනෝ කී ආයන්නේ යනෝ කී යන්නේ යනු යනෝ කී යන්නේ දැලේ බින්දු දෙක ලියාලුවෙන් යන්නේ උයනෝ කී උයන්නේ උයනෝ උයනෝ කී උයන්නේ පෙකනිය ලියලා ගයනෝ කිත්ත ලියාලුවෙන් යන්නේ ඔය විදිහ තමයි පිල්ලම් කියන්නේ. ඒතකොට පිල්ලම් ටික හරියට සද්ද නගලා කියන්නට ඕනේ. භික්ෂුව පුංචි හාමුදුරුවෝ නිර්මාණය කළේ විදිහටයි. මේ කසාවතට හරියට ආදරය කරන්න. ඒ ආදරේ අද නෑ අපට ලැබෙන්නේ. ඒ ආදරේ නැති නිසා තමයි මේ පුංචි වුන් සිවුරු ඇරලා යන්නේ. ඒ ආදරේ නැති නිසා තමයි ආදරය හොයාගෙන යන්නේ. එතකොට අපි දෙපස්සේ මනවින් හොඳ සංයෝගයක් තිබෙනවා නම් පුංචි හාමුදුරුවන්ගේ කසාවතේ සුවන ඇසලමල් පැහැයකින් වසනු බෑ හදවතක්. සිවුර ඇතුළඟට දැම්මට අපේ හිත තාම මහාන වෙලා නැහැ. හැබැයි අපි නිවන් දකින්නේ නැහැ. අපි රහත් වෙලා නැහැ. ඒ ආගමිනාක එකතු වෙච්චි අස්ගිරිය සහ මල්ලතු පාර්ශවය ගොනු වෙච්චි ඒ කතිකාවත තාම යනවා. මේ වැඩ ඉන්න වැඩිහිටි හාමුදුරුවන් වහන්සේලා මේ තරුණ හාමුදුරුවන් වහන්සේලා ඔබ කොච්චර ගරු කරන්න ඕනද මෙච්චර සමාජ විවිධ අභියෝගයන් ටැලන් තියද්දිනොත් මේ මහා කාමුක ලෝකයක් තුල මේ තියෙන සියලු සීවල් වසංගෙන ඒ හදවතේ දැවෙන ගින්දර කාට කියන්නද? ඒ සියල්ල විඳ දරානේ ඉන්න එකම ඔබතුමන්ලා ගරු කරන්නට ඕනේ. වැඩමවදාළ අති ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කොටගත් මහා සංඝරත්නයන් අවසරයි. උපසම්පදා දිවියට පත්ව මේ ස්ථානයට වැඩම කර සිටින අපේ පොඩි හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම
මේ පානකාව ගමේ එහෙමත් නැත්නම් මේ පන්සලේ දායක සභාවේ සභාපතිතුමා ප්‍රධාන ඒ නිලධාරි මහත්තුරුන්ගෙනුත් දායක පින්වත් ඔබ සියලු දෙනාගෙනුත් අවසරයි. එවැගේම මේ ස්ථානයට ආරාධිතව පැමිණ සිටින ආරාධිත අමුත්තන් හා දුර පළාත් වලින් පැමිණ සිටින ඒ සියලු දෙනාගෙනුත් අපේ පොඩි හාමුදුරන් වහන්සේලාගේ මව්පියන් හා ඥාති ඇතුළු සියලු දෙනාගෙනුත් අවසරයි. මම හිතන්නේ අපි ගොඩක් වෙලා අපේ ස්වාමින් වහන්සේලාගේ අනුශාසනාවට සවන් දීගෙන හිටියා. ඒ හැම අවස්ථාවකම අපේ හාමුදුරන් වහන්සේලාට මූණ දෙන්න සිද්ධ වෙන ඇතම් අභියෝග හා මේ සසුන් දිවිය ගත කරන ආකාරය පිළිබඳව අපිට විවිධ පැතිවලින් ඒ අනුශාසනා අහන්නට ලැබුණා. ඇත්ත වශයෙන්ම මම මුලින්ම කතා කරන්නට ඕනේ අපේ කොත්මලේ චන්දානන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේ පිළිබඳව. මොකද රාජාංගනය ප්‍රදේශයේ තමයි උන්වහන්සේ මුලින්ම පිරිවෙන් අධ්‍යාපනය ලැබුවේ සාමණේර හිමි නමක් හැටියට. ඉතින් උන්වහන්සේ ඒ සාමණේරයන් වහන්සේ නමක් හැටියට අධ්‍යාපන ලබන කාලයේ පටන්ම උන්වහන්සේට මේ ධර්ම දේශනා පිළිබඳව ලොකු ආසාවක් තිබුණා. ඒ ආසාව තුළ උන්වහන්සේ ඒ ධර්ම දේශනා පැවැත්වීම සඳහා විවිධ ඉඩහසර ලබාගෙන ප්‍රදේශයේ ඉතාමත්ම කීර්තිමත් නාමයක් දිනා ගන්නට තරම් ප්‍රඥාවන්ත වුණා. ඒ වගේම ඒ ගුරු හාමුදුරන් වහන්සේගේ මඟ යමින් මේ භික්ෂු සසුන බබලවන්නට අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේලාට සසර ගමන අවසන් කරගන්නට අවශ්‍ය කරන ඒ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට මේ ධර්මයේ උපකාරයක්ම වේවා, මේ සසුන් දිවියේ උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මගේ වචන කීපය අවසන් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. ස්තුතියි ඔබතුමාට. මීළඟට අපි පානකාව දායකාවන් වෙනුවෙන් කතාවක් පවත්වන්නට බොහොමත් ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා විශ්‍රාමනාත් පාඨශාලාචාර්යනී අපේ දහම් පාසලේ ආචාර්ය කමලා කුරුපු මැතිණියනි, ඔබතුමියට බොහොමත් ගෞරවයෙන් පැමිණෙන්නට කියා. අති පූජනීය අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සදහම් සරණ වේවා, සංඝ සරණ වේවා, මිතුන් සරණින් සැමදිනේවා. සම්මා සම්බුදු හිමි සඳු නමදිමු, තිලොවග බුදු හිමි දෙසුදම් නමදිමු. තෙවනුව මහ සංඝරත්නය නමදිමු, තිරුවන පුදමින් අපි වැඩ ආරම්භමු. පින්කෙතක්වන් සංඝරත්නින් අවසරයි අපේ සමිඳුනේ. දම් රසින් පිරිපැමිණ සිටින සියලු පින්බර වියතුනේ. සපිරි පිරිවර මව්පියන් සහ සුපින්බර දූ දරුවනි, දෙන්න අවසර වදන් ගෙතුමට දහම් රස පිරි මල්වනේ. උපසම්පදා උත්සව විහාරස්ථානයක කලාතුරකින් පවත්වන දෙයක්. එය මහා පින්කම, උත්කර්ෂවත් ශ්‍රේෂ්ඨ පින්කම. පැවිදි ජීවිතයේ සාමණේර හිමි නමක් ලබන උතුම්ම උත්තරීතර පදවිය
උපසම්පදාවයි. අපේ ගමේ දායක කාරකාදීන් සහ සියලුම දෙනාටත් මේ පින් ලැබේවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. මම මෙතනින් ඔබ සියලු දෙනාගේම අවසරයි. අපි මීළඟට කතා අහවරයි. උත්සවයේ අවසන් භාගයේ වැඩ කටයුතු සිද්ධ වෙමින් පවතින්නේ. මීළඟට තිබෙන්නේ අභිනව උපසම්පදාලාභී අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙනම වෙනුවෙන් ප්‍රසාද පූජා කරන්නටයි. ඒ සඳහා අපේ මරණාධාර සමිතිය විසින් උන්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු කර යාමට අවශ්‍ය පොත් රාක්ක දෙකක් සූදානම් කර තිබෙනවා. මේ පොත් රාක්ක දෙක පූජා කරන්නට බොහොමත්ම ගෞරවයෙන් යුක්තව මම ආරාධනය කරනවා මරණාධාර සමිතියේ ගරු ලේකම්තුමා අපේ ජයසේකර හිටපු විදුහල්පතිතුමාට සහ අපේ කරුණාරත්න මහත්මයාට අපි නිලමේය කියලා කියන්නේ ආදරෙට නිලමේයටයි අපේ ලේකම්තුමාටයි මම ගෞරවයෙන් ආරාධනා කරනවා. බුදු බණ කියන්නට පුතු ගෙදර ඇවිල්ලා බුදු සුවඳ බුදු එළිය පැලපුරා ඉහිරිලා බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා නියත විවරණ දෙන්න යම් මැණිකේ නැගිටලා පුණ්‍යානුමෝදනාව සඳහා මම බොහොම ගෞරව සම්ප්‍රාප්ත යුක්තව ආරාධනය කර සිටි ලැබෙනවා පානකාව පුරාණ විහාරවාසී මහනුවර ශ්‍රී නාලන්දා මහපිරිවෙනේ උසස් අධ්‍යාපනය හදාරන අපේ අභිනව උපසම්පදාලාභී පූජ්‍ය ඕලුවැවේ මුදිතානන්ද හාමුදුරුවන් වහන්සේ වෙතට හාමුදුරුවනේ අවසරයි ඒ සඳහා රණිකායික ශ්‍රීමත් නායක හාමුදුරුවන් වහන්සේලා ප්‍රධාන කොටගත් ගරුතර මහා සංඝරුවනින් පළමු කොට අවසර ප්‍රාර්ථනා කරනවා. පානකාව දායක සභාව ඇතුළු කොටගත් දායක පිරිස ඒ වගේම දුර බැහැරින් පැමිණි අපේ රාජාංගන ප්‍රදේශයේ ආදී දුර බැහැරින් පැමිණි හැම දෙනාම අපේ සහෝදර හාමුදුරුවන් වහන්සේගේ පවුලේ හැම දෙනාම ඥාති හිත මිත්‍රයන් ඒ වගේම අපේ පවුල නියෝජනය කරමින් පැමිණි හැම දෙනාමගෙම අද මේ උත්සව සභාවට සහ සම්බන්ධ වන ලොකු කුඩා ඔබ හැම දෙනාගෙම පළමු කොට අවසර ප්‍රාර්ථනා කරනවා. ඉතින් පළමු කොටම වැඩමුවා වැඩ හිඳින්නට යෙදුන ත්‍රිනිකායික ශ්‍රීමත් නායක හාමුදුරුවන් වහන්සේලා ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයට පළමු කොටම පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කර සිටිනවා. ඉතින් අප කෙරෙහි බොහොම අනුකම්පාවෙන් යුතුව අපි මේ පිළිබඳව මතක් කරපු සැනින් උන්වහන්සේලා එපිලි අරගෙන බොහොම අනුකම්පාවෙන් යුතුව අද මේ ස්ථානයට පැමිණිලා ඉතින් අපගේ ඉදිරි අනාගතයේ යහපත්ව කටයුතු කරන්නට උන්වහන්සේලා අවවාද අනුශාසනා ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුණා. ඉතින් පළමු කොටම උන්වහන්සේලාට පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කර සිටිනවා. පේමානන්ද ගෞරවනීය හාමුදුරන් වහන්සේටත් එවැගේම පානකාවේ යසස්සේ ගෞරවනීය හාමුදුරන් වහන්සේටත් ගුරු හාමුදුරන් වහන්සේලාටත් වැඩමකට වදාළ ගරුතර මහා සංඝරත්නයට
ස්තුතිය පුද කර සිටිනවා. ඉතින් ඒ වගේම සාමුපාලි වංශික මහානිකායේ අස්කිරි විහාරයෙන් පැමිණි ගෞරවනීය ආචාර්ය ගුරු හාමුදුරන් වහන්සේ වගේම අපේ සහෝදර පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම ඕලුවැව ප්‍රදේශයේ නියෝජනයේ පාලි පඬිතු හාමුදුරන් වහන්සේ ඒ වගේ මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුන අමතක් කරන් නම් සඳහන් කරන්නට අමතක් වුණත් ඔබ වහන්සේලා සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා ස්තුතිය පුද කර සිටිනවා. ඉතින් ඒ වගේම ශාමුපාලි වංශික මහානිකායේ අපේ ශ්‍රීමත් අනුනායක හාමුදුරන් වහන්සේ මහා විහාර මහා පිරිවෙනේ ගරු අධ්‍යක්ෂක එවැගේම නාලන්දා පල්ලිකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ ගරු අධ්‍යක්ෂක නම කියන්නට අවසරයි පූජ්‍ය නාරම්පනාවේ සුමනතිස්ස ආනන්ද අභිදාන ගෞරවනීය නායක හමුදුරන් වහන්සේට විශේෂයෙන්ම ස්තුතිය පුද කරනවා. මොකද අපේ පානකාවේ දායක සභාව ඒ නිලධාරී මහත්වරුන් ඒ වගේම පානකාවේ අපේ දායක පිරිස් මේ හැම දිනාටමත් බොහොමත්ම පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කරනවා. මොකද ඒ පිරිස හින්දා තමයි අපි මේ කටයුතු බොහොම සාර්ථකව සිදු කර ගන්න අපිට අවස්ථාවට ප්‍රස්තාව සැලසුනේ. පානකාව පාසල ඒ වගේම බේරගල පාසල ආදී මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙන්න යෙදුන විදුහල්පතිවරුන් ආචාර්ය මණ්ඩලය හැම දිනාටමත් ඒ වගේම නර්තන කණ්ඩායම් ආදී හැම දිනාටමත් පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම පානකාව ප්‍රාදේශීය ලේකම් කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඒ කාර්ය මණ්ඩලයේ රාජ්‍ය සේවයේ සිටින සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කර සිටිනවා. ඉතින් මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙන්න යෙදුන ප්‍රභූවරුන් ආදී ඔබ හැම දිනාටම බොහොමත්ම පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය මේ මොහොත තුල පුද කර සිටිනවා. ඉතින් නම් සඳහන් කරන්න බැරුණා හෝ සඳහන් කරන්න පුළුවන් වුණා හෝ අද මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙමින් අද මේ සියලු කාර්යයන් වල පස්සේ ඉඳගෙන ඔබ කටයුතු කරන්නට යෙදුන ඔබ හැම දිනාටම බොහොමත්ම ගෞරවනීය පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කර සිටිනවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මගේ ගුරු දේවත්වයන් වහන්සේ අපේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ කොත්මලේ චන්දානන්ද ගෞරවනීය හාමුදුරන් වහන්සේ. ඉතින් මේ සියලු අභියෝග මැද්දේ ඉතින් අපි මුලින්ම මතක් කරන්නේ පුංචි කාලයක් තමයි අපි කෑගල්ල ප්‍රදේශයට ඇවිල්ලා මාස කිහිපයක් තමයි වෙන්නේ. ඉතින් ඒ අනුමෝදනාත්මක ස්තුතිය පුද කර සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වතුනි, එසේනම් අද දවසේදී මහත් උත්කර්ෂවත්ව පානකාව පුරාණ විහාරය තුල සිද්ධ කරන්නට යෙදුන අභිනව උපසම්පදාලාභී පොඩි හාමුදුරන් වහන්සේලා පිළිගැනීම වෙනුවෙන් සංවිධානය කරන්නට යෙදුන මේ පිළිගැනීමේ උත්සවය පින්කම මෙතකින් නිමා කරනවා. පුරාණ චාරිත්‍රානුකූලව අභිනව උපසම්පදාලාභී ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් උන්වහන්සේලාට තව চিරාත් කාලයක් සසුන් කෙත වෙර වඩන්නට නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් වැඩම කොට වදාළ ශ්‍රීමත් නායක මාහිමිපාණන් වහන්සේලා වර ප්‍රමුඛ වන්දනීය මහා සංඝරත්නය මේ මොහොතේ සෙත් පිරිත් දේශනාවක් සිද්ධ කරනවා ඇති. ඒ පොඩි හාමුදුරන් වහන්සේලාටත් ඔබ සැමටත් මහා ආශිර්වාදයක් බවට පත් වේවා කියන පැතුම එකතු කරමින් එම සෙත් පිරිත් දේශනාවත් සමග මෙම උත්සවයේ කටයුතු නිමාවන බවද මතක් කරනවා. හැම දිනාට සුවදායී සන්ධ්‍යාවක්. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාන් සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්ඡන්තං වේදි ධම්මෝ විඤ්ඤෝහිතේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ